අන්න ඉතින් ඒ ආකාරයට පොඩ්ඩක් පහත වැටිච්ච අපේ මේ බිස්නස් එක නග්ගලා ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වට්ටම් ලබා දෙනවා නැත්නම් මේ ඩිස්කවුන්ට් ලබා දෙනවා කියන එක පාරිභෝගිකයා රවට්ටන්නද කරන්න කියලා. හැබැයි මේ වට්ටම් ලබා දීම ගැන අපි කතා කරනකොට මේ වට්ටම් ලබා දීම සිදු කරන්නට ඕන ඉතාමත්ම උපාය මාර්ගික. එහෙම නැත්නම් මේක හරිම ස්ට්‍රැටජි එකක් පාවිච්චි කළා තමයි මේ වට්ටම් ලබා දීම සිද්ධ කරන්නට ඕනේ. ඔබේ සිහිනය රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න එකද? ඒ සිහිනය සැබෑ කරගන්න නිවැරදි මඟ පෙන්වීම අපෙන්. එහෙම නැත්නම් දැන්ට කරගෙන යන රෙස්ටොරන්ට් එකේ වියදම් වැඩි වෙලා, ලාභ අඩු වෙලා ප්‍රශ්න ගොඩක්ද? ඒවට විසඳුම් අපි ගාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න අපට කතා කරන්න 0771 957 342. The Restaurant Master. Hello everyone. The Restaurant Master රෙස්ටුරන්ට් කරන හැටි දන්න සිංහලෙන් කතා කරන ලංකාවේ පළමු සහ එකම channel එකට අදත් ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක පටන් ගන්න කලින් විශේෂ ස්තුතියක් කරන්නට ඕනිනේ. ඒ තමයි ඔබයි මමයි හමු වෙන මේ channel එක. The Restaurant Master subscribers 5000 කඩයිම පහු කරා. ඇත්තටම මේක subscribers 5000ක් වුණාට මට නම් මේක subscribers 50000ක් වගේ. ඇත්තටම මේ channel එක බලන්නේ ඉතාමත්ම සීමිත පිරිසක් මේ subject එකට ආදරය කරන. එහෙම නැත්නම් මේ restaurant industry එකට ආදරය කරන පිරිසක් පමණයි. ඉතින් 5000ක වගේ subscribers ලා ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා කියලා කියන්නේ ඇත්තටම මම මේ කරන වැඩේ සාර්ථකයි කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා. නැවත නැවතත් ඔබට ස්තුතිවන්ත වෙමින් තවත් ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ channel එක subscribe නොකර බලන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අතිවිශාල පිරිසක් ඉන්නවා channel එක subscribe කරන්නේ නැතුව මේ videos බලන. ඉතින් අන්න ඒ පිරිසට ඉතාමත්ම ආදරෙන් ආරාධනා කරනවා The Restaurant Master මගේ channel එක subscribe කරන්න කියලා. මොකද ඒක මට ලොකු ශක්තියක් මේ channel එක ඉස්සරහට කරගෙන යන්න. හොඳයි. එහෙනම් සුපුරුදු පරිදි අපේ වීඩියෝ එකට එමු. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ රෙස්ටොරන්ට් එක පවත්වාගෙන යනකොට ඒකේ විකුණුම් ඒකාකාරී විදිහට තියෙන්නේ නැහැ. ඒක යම් ආකාරයක වෙනස් වීම වලට භාජනය වෙනවා. හැබැයි මේ විකුණුම් පොඩ්ඩක් අඩු වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. ඔබ හිතන්නකෝ සාමාන්‍ය ඔබේ විකුණුම් අසාමාන්‍ය විදිහට අඩු වෙලා තියෙනවා කියලා. අන්න එතනදී නම් අපිට සැලකිලිමත් වෙන්නම අවශ්‍ය වෙනවා. මොකද ව්‍යාපාරයක විකුණුම් ගොඩාක්ම අඩු වෙන්න ගත්තොත් එහෙම ඔබ දන්නවා අපිට ව්‍යාපාරය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඉතින් ඒ ආකාරයට පොඩ්ඩක් පහත වැටිච්ච අපේ මේ බිස්නස් එක නග්ගලා ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි වට්ටම් ලබා දීම. එහෙම නැත්නම් ඩිස්කවුන්ට් ලබා දීම. සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වට්ටම් ලබා දෙන. එහෙම නැත්නම් මේ ඩිස්කවුන්ට් ලබා දෙනවා කියන එක පාරිභෝගිකයා රවට්ටන්නද කරන්න කියලා. සාමාන්‍යයෙන් සත්‍ය තත්ත්වේ නම් ඇත්තටම ඒක නෙවෙයි. මොකද ඒක කූට වෙළඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරාට ගොඩක් අය ඇත්තටම මේ තුලින් අපිට ලබා ගන්න පුළුවන් පාරිභෝගික ආකර්ෂණය, පාරිභෝගිකයන්ට ලැබෙන්න පුළුවන් බෙනිෆිට් එක, පාරිභෝගිකයන්ට ලැබෙන්න පුළුවන් ලාභය ඉතාමත්ම වැඩි. ඒ තුලින් අපිට අනිවාර්යයෙන්ම විකුණුම් වැඩි කර ගැනීමටත් හැකියාවක් තිබෙනවා. හැබැයි මේ වට්ටම් ලබා දීම ගැන අපි කතා කරනකොට මේ වට්ටම් ලබා දීම සිදු කරන්නට ඕන ඉතාමත්ම උපාය මාර්ගික. එහෙම නැත්නම් මේක හරිම ස්ට්‍රැටජි එකක් පාවිච්චි කළා තමයි මේ වට්ටම් ලබා දීම සිද්ධ කරන්නට ඕනේ. අපි ඒක ස්ට්‍රැටජිකලි කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ කැම්පේන් එක පාඩු වෙන්නට පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයන් තුල ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඍණාත්මක අදහසක් එන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රියාපටිපාටිය ඉතාමත්ම ප්‍රවේශමෙන් කරන්නට ඕනේ. මෙන්න මේ වට්ටම් ලබා දී. එහෙම නැත්නම් මේ ඩිස්කවුන්ට් ලබා දෙන එක ඔබගේ රෙස්ටොරන්ට් එකේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගේම් චේන්ජ් එක වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේක ඔබේ රෙස්ටොරන්ට් එකේ ගේම් චේන්ජ් එක වෙන්න නම් අපි ඉතාමත්ම පැහැදිලිව මෙන්න මේ කාරණා පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඕනේ. අපි දැන් බලමු කොහොමද මෙන්න මේක ඔබේ රෙස්ටොරන්ට් එකේ ගේම් චේන්ජ් එක වෙන්නේ කියලා. අපි යන්නේ කතාව සරල කරුණු හතරකින් පැහැදිලි කරගමු. පළවෙනි කාරණාව තමයි ඔබ මේ ඩිස්කවුන්ට් එක ලබා දෙන්නට ඕන નિયમિત වේලාවක් තියෙනවා. ඒ තමයි ඔබගේ රෙස්ටොරන්ට් එක කාර්යබහුල නොවන වේලාවන් වලදී තමයි ඔබ මේ ඩිස්කවුන්ට් ලබා දීම සිද්ධ කරන්නට ඕනේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන කාරණාව තමයි ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගොඩාක් රෙස්ටොරන්ට් වල මේ දහවල් කාලයේ බිස්නස් හරි අඩුයි. එතකොට ඔබට මේ දහවල් කාලයට මෙන්න මේ ඩිස්කවුන්ට් ලබා දීම ඇප්ලයි කරන්නට පුළුවන්. එහෙම නැත්නම් දහවල් කාලයට මේක ඉම්ප්ලිමන්ට් කරන්නට පුළුවන්. ඒත් එක්කම තමයි ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ රෙස්ටොරන්ට් එකක් අරගත්තට පස්සේ සතියේ දින 7ම එක විදිහට බිස්නස් වෙන්නේ නැහැනේ. විශේෂයෙන්ම සඳහන් අඟහරුවා
බ්‍රහස්පතින්දාවද වගේ දවස්වලට ඔබේ රෙස්ටුරන්ට් එකේ බිස්නස් බොහෝ විට අඩු වෙනවා. මේ සඳාංගහරුද වගේ දවස්වලටත් මේ ඩිස්කවුන්ට් ලබා දීම අපිට සිදු කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට පැහැදිලි වෙනවා ඇති අපි මේ ඩිස්කවුන්ට් එකක් දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ මේ විකුණුම් වැඩි කර ගන්නට. එහෙම නැත්නම් පාරිභෝගික ආකර්ෂණය වැඩි කර ගන්නට. ඉතින් අපිට බිස්නස් වැඩි දවස් වලට වඩා අපි මේ ආකර්ෂණ ලබා ගන්නට ඕනේ අපේ ව්‍යාපාරයේ බිස්නස් අඩු දවස් වලට. අන්න ඒ නිසා තමයි ඔබගේ රෙස්ටුරන්ට් එක ඔබගේ අවන්හලේ කාර්යබහුල නොවන වේලාවන් වලදී කාර්යබහුල නොවන දවස් වලට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් නම් අපිට එහෙම නැත්නම් මේ ඩිස්කවුන්ට් ලබා දීම සිද්ධ කරන්න පුළුවන් නම් ඔබගේ ව්‍යාපාරයේ ගේම් චේන්ජ් එක බවට මේ ඩිස්කවුන්ට් ලබා දීම පත් කරගන්නට පුළුවන්කමක් හම්බ වෙනවා. දෙවෙනි කාරණාව වෙන්නේ අපිට අපේ රෙස්ටුරන්ට් එකේ ගැන කස්ටමර් බේස් එක රිපීට් කස්ටමර් බේස් එකක් විදියට පරිවර්තනය කරගන්නට පුළුවන්කමක් හම්බ වෙනවා. කොහොමද මේ ඩිස්කවුන්ට් දෙන එකකින් ඒක සිද්ධ වෙන්නේ? මෙහෙමනේ සාමාන්‍යයෙන් ඕනම තැනක යම් දෙයක් අඩුවට දෙනවා කිව්වට පස්සේ වැඩිපුර ආකර්ෂණයක් හම්බ වෙනවානේ. ඉතින් ඔබගේ රෙස්ටුරන්ට් එකේ පාරිභෝගිකයන්ටත් අපි මේ විශේෂ විදිහට මෙන්න මේ ඩිස්කවුන්ට් එක ලබා දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම ඔවුන්ගේ නැවත පැමිණීම දිරිමත් වෙනවා. ඒත් එක්කම තමයි සාමාන්‍ය ඔබ දන්නවනේ ඔබගේ ලොයල්ටි කස්ටමර් බේස් එකක් ඉන්නවනේ. අන්න ඒ ලොයල්ටි කස්ටමර් බේස් එකට ඔබට පුළුවන් ඔබ දෙන සාමාන්‍ය ඩිස්කවුන්ට් එකට වඩා පොඩ්ඩක් වැඩිපුර ඩිස්කවුන්ට් එකක් දෙන්න. එතනදී තව මැසේජ් එකක් පාස් වෙනවනේ. ඒ තමයි අනෙත් කස්ටමර්ස්ටත් බලනවා ලොයල්ටි කස්ටමර්ස්ට අපි වැඩිපුර ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් අපිත් මේ ලොයල්ටි කැටගරි එකට එන්න ඕනි කියන කාරණාව. අන්න එතකොට ඒ කියන කස්ටමර් බේස් එකත් ඔබේ රෙස්ටුරන්ට් එක තුල රිපීට් කස්ටමර් බේස් එකට ඇතුළත් වෙලා ලොයල්ටි කස්ටමර් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ තුලින් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ පාරිභෝගිකයන්ව නැවත ඔබේ ව්‍යාපාරය තුළට ආකර්ෂණය කරගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඔබට හිතා ගන්න පුළුවන් නේද ඔබේ ව්‍යාපාරයේ ගේම් චේන්ජ් එක බවට මේ ඩිස්කවුන්ට් ලබා දීම පත් වෙන්නට පුළුවන් කියන කාරණාව. තුන්වෙනි කාරණාව. මේකත් ඉතාමත් වැදගත් වෙනවා. මේ වැදගත් වෙන කාරණාව තමයි මෙන්න මේ වට්ටම් ලබා දීමෙන් එහෙම නැත්නම් ඩිස්කවුන්ට් ලබා දීමෙන් ඔබගේ කෑෂ් ෆ්ලෝ එක වැඩි කරගන්නට පුළුවන්කමක් හම්බ වෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයකට හොඳ කෑෂ් ෆ්ලෝ එකක් තියෙන්නට ඕනි. ඒතකොට මේ කෑෂ් ෆ්ලෝ එක හරියට නැහැ කියලා කියන්නේ ඔබගේ ව්‍යාපාරයේ යම් ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ මුදල් ප්‍රවාහය එහෙම නැත්නම් මේ කෑෂ් ෆ්ලෝ එක හරියට ඔබට මැනේජ් කරගන්නත් මෙන්න මේක ලොකු උදව්වක් වෙනවා. කොහොමද මේ කෑෂ් ෆ්ලෝ එකට මේක උදව් වෙන්නේ? ඉස්සලා කිව්වා වගේම ඩිස්කවුන්ට් එක ලබා දෙනකොට පස්සේ පොඩි වැඩිපුර එන්ගේජ්මන්ට් එකක් හම්බ වෙනවා කස්ටමර්ස් ළඟ ඔබේ ව්‍යාපාරයට. එතකොට මේ විකුණුම් වැඩි වෙලා ඔබගේ ව්‍යාපාරය තුළට ගලා එන මුදල් ප්‍රවාහය වැඩි වෙනවා. ඒ තුලින් ඔබට ඔබගේ මුදල් ප්‍රවාහය නිසි ආකාරයෙන් කළමනාකරණය කරමින් ඒක වැඩි දියුණු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ ඩිස්කවුන්ට් ලබා දෙන කිව්ව ගමන්ම අනිවාර්යයෙන්ම ඔබගේ ව්‍යාපාරයේ තියෙන විකුණුම් සාමාන්‍ය දිනකට වඩා එහෙම නැත්නම් වෙනත් කාලයකට වඩා ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. අන්න ඒ තුලින් තමයි ඔබට ඔබගේ කෑෂ් ෆ්ලෝ එක හරියට මැනේජ් කරගෙන ඔබගේ කෑෂ් ෆ්ලෝ එක වැඩි කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. මෙන්න මේ ඩිස්කවුන්ට් ලබා දීම තුලින් තවත් ඔබට වැදගත් කාරණාවක් ඉෂ්ට කරගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඒ තමයි ඔබගේ රෙස්ටුරන්ට් එකට විශාල ඇණවුම් දිරිමත් කිරීමට හැකියාවක් ලැබෙනවා. එහෙම නැත්නම් මේ බල්ක් ඕඩර්ස් වැඩි කරගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. අන්න ඒක තමයි මම ඔබට හතරවෙනි කාරණාව විදිහට පැහැදිලි කරන්නට මේ යන්නේ. ඒ තුලින් ඇත්තටම ඔබ හිතනවට වඩා ලොකු ආදායමක් ඔබට ළඟා කර ගැනීමට එහෙම නැත්නම් ආදායමක් උපයා ගැනීමට හැකියාවක් තිබෙනවා. මොකද මේ බල්ක් ඕඩර් එකක් කියන්නේ සාමාන්‍ය කොහොමත් වැලියු එක වැඩි ඕඩර් එකක් නේ. අපි ඒකට පොඩි ඩිස්කවුන්ට් එකක් දුන්නා කියලා අපිට එකෙන් පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ ඩිස්කවුන්ට් එකක් දෙනකොට ඔබගේ පාරිභෝගිකයා පොඩ්ඩක් මොටිවේට් වෙනවා. ඒ වගේ බල්ක් ඕඩර් එකක් දැම්මනම් හොඳයි කියන එකට. මොකද ඔවුන්ට ඒ බල්ක් ඕඩර් එකක් දාන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ඩිස්කවුන්ට් එකක් දෙන තැනකට ඔවුන් මේ ඕඩර් එක දෙන්න පසුබට වෙන්නේ නැහැ. ඒත් එක්කම තමයි සාමාන්‍ය ඔබේ රෙස්ටුරන්ට් එක හිතන්නකො ගෲප්ස් විදියට එනවා කියලා පිරිසක්. අන්න ඒ ගෲප්ස් වලට ඔබ ඩිස්කවුන්ට් එකක් දෙන්න ගත්තොත් එහෙම තව ඒ වගේ විශාල පිරිසක් ඔබේ රෙස්ටුරන්ට් එකත් එක්ක එන්ගේජ් වෙන්නටත් පුළුවන්කමක් හම්බ වෙනවා. හරියට ස්ට්‍රැටජිකල් ඩිසිෂන්ස් අරගෙන මෙන්න මේ වගේ ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන එක තුල ඔබට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මෙන්න මේවා හරියට කළමනාකරණය කරමින් ඔබට අර හරි වට්ටමක් ලබා දෙන්න පුළුවන් නම් ඔබට මේ බල්ක් ඕඩර්ස් අරගෙන එහෙම නැත්නම් මේ ගෲප් වල එන්ගේජ්මන්ට් එක හදාගෙන ඔබට තවත් සේල් එක වැඩි කරගන්නට පුළුවන්කමක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක ඔබට හිතනව නේද අනිවාර්යයෙන්ම මේ ඩිස්කවුන්ට් ලබා දීම නැත්නම් මේ වට්ටම් ලබා දීම ඔබ ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙනවා කියන එක. හොඳයි. මම හිතනවා අන්න ඒ කාරණාව නම් දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති. ඉතින් මේ වීඩියෝ එකට තව පුංචි කාරණාවක් පැහැදිලි කරන්නට ඕනි. ඒ තමයි අපිට මෙන්න මේ ඩිස්කවුන්ට් ලබා දීම නැත්නම් වට්ටම් ලබා දීම ක්‍රමවේදයන් දෙකකට කරන්නට පුළුවන්. ඒ කියන්නේ පළවෙනි ක්‍රමවේදය තමයි අපිට මේ ෆ්ලැට් ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි අයිටම් එකක් වෙනුවෙන් හෝ එහෙම නැත්නම් යම්කිසි බිලක් වෙනුවෙන් හෝ ඔබට යම්කිසි නිශ්චිත මුදලක් ඒකෙන් ඉවත් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට ඒක යම්කිසි නිශ්චිත මුදලක් ඒ බිලෙන් අඩු කරන්නට පුළුවන්කමක් හම්බ වෙනවා. අන්න ඒක තමයි අපි ෆ්ලැට්
ඩිස්කවුන්ට් එකක් කියලා කියන්නේ. අපි උදාහරණයක් ගමුකෝ. සාමාන්‍ය අපි හිතමුකෝ අද සෙට් මෙනු එකකින් රුපියල් 100ක් අඩු කරනවා. එහෙම නැත්නම් අද ටෝටල් බිල් එකකින් එහෙම නැත්නම් 5000ට වැඩි සෑම බිලකින්ම අපි රුපියල් 500ක් අඩු කරනවා. අන්න ඒ වගේ දෙයක් කරාට පස්සේ ඒක ෆ්ලැට් ඩිස්කවුන්ට් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඒත් එකම තමයි අපිට මේ ඩිස්කවුන්ට් එක පර්සන්ටේජ් එකක් විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අද විශේෂ ආහාර වේලක් තියෙනවා. ඒ ආහාර වේලට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. එහෙම නැත්නම් ටෝටල් බිල් එකට 105ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මෙන්න මේ වගේ පර්සන්ටේජ් එකක් විදිහට මේ ඩිස්කවුන්ට් ලබා දීම සිද්ධ කරන්නට පුළුවන්. හොඳයි. මම හිතනවා මෙන්න මේ කාරණා ටිකෙන් ඔබට මේ ඩිස්කවුන්ට් එකක් දෙන එකේ වැදගත්කම මොකද්ද? ඒ තුලින් ව්‍යාපාරය විකුණු වැඩි කරගන්නේ කොහොමද කියන වගේ කාරණා ටිකක් ඔබට පැහැදිලි වෙලා ඇති. මේ තුලින් කතා කරන තව ගොඩක් කාරණා තියෙනවා. ඒ නිසා මම ඊළඟ සතියේ වීඩියෝ එකේ මේ ඩිස්කවුන්ට් වල කොහොමද මේ ව්‍යාපාර තුල වැඩ කරන්නේ? ඒත් එක්කම මේකේ ඉතිරි කාරණා ටික ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට මේ වීඩියෝ එක අවසන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. සුපුරුදු ලෙන්ගතුකමෙන් ඉල්ලා සිටිනවා The Restaurant Master මගේ channel එක subscribe කරන්න, ඒත් එක්ක bell icon එක click කරන්න අමතක කරන්නටත් එපා. එහෙමනම් මේකේ ඉතිරි වීඩියෝ එකත් අරගෙන අපි ඊළඟ සතියේ හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට මම සමු ගන්නවා. මම ලක්මාල් පතිරත්න.